කොහොමද මගේ ආදරණීය යාළුවන්ට මං ඔන්න ඉතින් අද දවසම ඔයගොල්ලන්ට උයන ටිකක් තමයි පෙන්වන්නේ. දවසම කිව්වට ඉතින් මේ දොහනේ නර්සරි ගිහින් ඇවිල්ලා තමයි මේ හවස් කාලේ තමයි ඉතින් මං ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. ටික දවසකට පස්සේ ඔන්න දැන් වැස්ස එහෙම පටන් අරගෙන තියෙනවා. මං හිතනවා ඔයාලටත් දැන් පොඩ වහින්න එහෙම අරන් ඇති. ඔන්න ඉතින් ආය සුපුරුදු විදියට රෙදි වේල ගන්න බැරි ප්‍රශ්න එහෙම එනව නේද? හොඳයි. එන්නකෝ ඉතින් මාත් එක්ක රැට උයන්න. ඔයගොල්ලෝ මොනා කරන ගමන්ද මගේ vlog එක බලන්නේ? මම ඉතින් මේ ඉක්මනට මේ vlog එක edit කරලා ඔන්න අදම ඔයගොල්ලන්ට බලන්න තමයි share කරගන්න හදන්නේ. මොකද මට දැන් වීඩියෝස් දාන කාලය පොඩ්ඩක් පහු වෙලා තියෙනවා. පොඩ්ඩක් බිසි වුණා දුවගේ වැඩ නිසා. ඉතින් එහෙනම් කම්මැලියෝ ටික වාගේ ඉන්න නැතුව මේ වීඩියෝ එක බලලා මොටිවේෂන් එකක් අරන් ඔන්න රසම කෑම ටිකක් එහෙම හදලා කන්න ඕන හොඳද? ඔන්න ඉතින් ඒ වැඩේ නම් මං කරගත්තා. ඉතින් අපේ දෝනට කිරිබත් ඕන කිව්වා. ඉතින් ඒ නිසා ඔන්න එයාට කිරිබත් හදලා දීලා එයා කෑවේ සීනිත් එක්ක. එයා ඊට පස්සේ ඒක කාලා දොයි. මට හිතුණා ඉතින් අඹ වගේක් හම්බ වෙලා තිබුණා. ඒ ටික කන්න ඕන කියලා. එක ගෙඩියක් නම් පොඩ්ඩක් නරක් වෙලා තිබුණේ. ඒක අයින් කරලා තව ගෙඩියක් අරගෙන කොහොම හරි මම ඉතින් ඔන්න නිදහසේ ඒ ටික කෑවා. සොයි කියන්නේ ඉතින් සැර කෑමක් නිසා අම්මා කිව්වේ මුරුංග දාලා උයන්න කියලා. මුරුංග කොළ. හැබැයි ඉතින් මුරුංග ගහ තියෙන පල්ලෙහ මට ඒ ටිකට යන්න බැරුව ගියා. මොකද ගොඩක් කැලේ තිබුණ වත්ත පල්ලෙහ නිසා මම ගියේ නැහැ. හැබැයි මගේ යාළුවෙක්ගෙන් මං අහලා කතර මුරුංග ටිකක් දාලා මම try කරලා බැලුවා. හැබැයි අවුලක් උනේ නැහැ. ඒකත් රසට තිබුණා. කොහොම හරි ඉතින් ඒකත් එහෙම තමයි මං හදාගත්තේ.
මම මේ වීඩියෝ ෂූට් කරලා ආය බලනකොට මට හිතෙන දෙයක් තමයි අපි අම්මලා තාත්තලා ගාව ඉන්නවට වඩා සමහර වෙලාවට තව කෙනෙක් මේ කසාද කියන්නේ මැරි කරාට පස්සේ සතුටින් ජීවිතය ගත කරන්න පුළුවන්. හැබැයි තව කෙනෙක් ඊට හාත්පසම වෙනත් ඊටාම කටුක ජීවිතයක් ගත කරනවා වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා අපිට මොන ජීවිතේ ලැබුණත් ඒවා ලැබෙන්නේ අපි කරපු කියපු දේවල් අනුවනේ. ඉතින් කරපු පින් අනුව තමයි මේ දේවල් උරුම අපට. ඉතින් ඒ නිසා මොන දේ වුණත් ඕගොල්ලෝ හිත ශක්තිමත් කරගෙන සතුටින් ඉන්න උත්සාහ කරමු. කාටවත් කරදරයක් නොවි. හොඳද?